හරි. අපි බලමු coin up කියන ගේම් එක 1xbet එකේ කොහෙද තියෙන්නේ කියලා. හරි. ඉතලා 1xbet app එක අපි ඕපන් කරගන්නවා. හරි. app එක ආවට පස්සේ අපි මෙනු එක ඔබනවා. යට දකුණු පැත්තේ කෙරවලේම තියෙන මෙනු කියන එක ඔබනවා. හරි. ඊට පස්සේ උඩ මැදට වෙන්න කැසිනෝ කියලා එකක් තියෙනවානේ. මේ බූරුකොලයක් වගේ තියෙන්නේ. අන්න ඒක ඔබනවා. හරි. ඊට පස්සේ ඒකට යටින් my casino කියලා ඒ වගේම සලකුණක් තියෙනවානේ. අන්න ඒක ඔබනවා. හරි. ඊට පස්සේ උඩ දකුණු පැත්තේ කෙරවලේම ඔයාලට අත්කාජයක් වගේ එකක් පේනවා ඇති. අන්න ඒක උඩ ඇඟිල්ල ඔබනවා. හරි. ටච් කරනවා එතන. ඊට පස්සේ අපි මෙතන මෙන්න මේ විදිහට ටයිප් කරන්න ඕන. C O I N U P. හරි. ඒතර අපිට මේ විදිහට coin up ගේම් එක බලා ගන්න පුළුවන්. හරි. ඒතර ඔයාලට මෙන්න මෙතන ඕන නම් මෙන්න මේ තරුව ඔබලා මේක ෆේවරිට් තැනට දා ගන්න පුළුවන්. මේක උඩ ඔබපු ගමන් අපිට ගේම් එක ප්ලේ කරන්න යන්න පුළුවන්. හරි. ඊට පස්සේ tap anywhere to start කියලා කියනවා. ඒ කියන්නේ මේ කොහේ හරි ඇඟිල්ල තිබ්බ ගමන් අපිට ගේම් එකට යන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට ගණන් වෙනස් කරගන්න පුළුවන්. මේ දකුණු පැත්තේ bet කියලා 50 වැටලා තියෙන්නේ. අන්න එතන කාසි ටිකක් වගේ තියෙනවා. ඒක උඩ ඔබලා ඔයාලා ප්ලේ කරන්න කැමති ගාණක් මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕන මියුසික් දාගෙන ප්ලේ කරන්න පුළුවන්. නැත්නම් ඕෆ් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ hold for turbo coin කියලා තියෙන්නේ. අන්න ඒක ඔබපු ගමන් ගේම් එක ප්ලේ වෙනවා. මේ විදිහට තමයි අපිට ගේම් එක ප්ලේ කරන්න තියෙන්නේ. buy bonus කියලා ඔප්ෂන් එකකුත් තියෙනවා. අපිට ඒකට ගිහලා ප්ලේ කරන්නත් පුළුවන්. හරි. tap to anywhere to start කියනවා. මම කොහේ හරි ඇඟිල්ල ඔබනවා. හරි. එතකොට ওই විදිහට වින් එකක් ආවා. ඔයාලා දකින්න ඇති කලින් මගේ ගේම් account එකේ තිබ්බේ රුපියල් 2000යි. සල්ලි ටිකක් අඩුත් වුණා සෙල්ලම් කරනකොට 2200ක් වෙනකොට තියෙන 241ක් වින් කරලා තියෙන්නේ. ඔයාලට මේ බෝනස් ඔප්ෂන් එකට යන්න නැතුව normal play කරන්න පුළුවන්. ගාන සිලෙක්ට් කරගෙන normal play කරලා ලොකු වින් එකක් ගන්න පුළුවන්. හරි. ඉතින් මම මේකෙන් කතා කරේ ගේම් එක ප්ලේ කරන විදිය. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේ ගේම් එක ප්ලේ කරන විදිය.